තෙරුවන් සරණයි. කයිකාවල මධ්‍යමහා විද්‍යාලීය ප්‍රතිභා මාධ්‍යශාලය වෙතින් ඔබ වෙතට ගෙනෙනු ලබන මෙම පුන් පොහෝ දින වැඩසටහන අද දිනේදී සිදු කරන්නේ සිදුහත් බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණය කිරීම ඇතුළු උතුම් ශාසනික ක්‍රියාවන් රාශියක් සිදු වූ ඇසළ පුන් පොහෝ දිනය නිමිති කරගනිමින් ළමා සිතට දහම් මරුණ මෙම පුන් පොහෝ දින වැඩසටහන මෙමස ඇසළ පුන් පොහෝ දිනේ සිට සෑම මාසකම පුන් පොහෝ දින ඔබ වෙතට ගෙනීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම් කර ඇති බව ඔබට දන්වන්නේ ඉතාමත් සුන්නසෙන්. එසේනම් අද දින සමාරම්භක වැඩසටහන ඔබට සමුඛ කරනුයේ ඓතිහාසික මාතලේ දිස්ත්‍රික්කයේ තුල පිහිටා ඇති රත්වට ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ඓතිහාසික වෙහෙරගල පුරාණ රාජ මහා විහාරස්ථාන පරිශ්‍රයේ සිටයි ඔබට අප මේ වැඩසටහන සමුඛ කරනුයේ. අපගේ ආරාධනය පිළිගෙන අද දින වැඩසටහන සඳහා වැඩම වදාළ රත්වට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කළු ලේකකාධිකාරී දුරන්දර කයිකාවල මධ්‍යමහා විද්‍යාලයෙහි ආචාර්ය වෙහෙරගල පුරාණ රාජ මහා විහාරස්ථානයේ ගරු විහාරාධිපතීශ්වර අවසරයි නම කීමට පූජ්‍ය කැකලතැන්නේ ධම්මරතන අපේ හාමුදුරන් වහන්සේව පාදාභිවන්දනයෙන් යුක්ත নমස්කාර පූර්වයෙන් අද වැඩසටහන සඳහා පිළිගනු ලබනවා. තිරුවන් සරණයි අපේ හාමුදුරුවෝ. අපේ හාමුදුරනේ අද වැඩසටහනට යමුවට పూర్වයෙන් වෙහෙරගල පුරාණ රාජ මහා විහාරස්ථානයේ සුවිශේෂීත්වය සහ විහාර ඉතිහාසය පිළිබඳව ඔබ වහන්සේගෙන් අසා දැන ගැනීමට කැමැත්තෙමු. ඔව් සිතුම් අපි මේ රැඳී සිටින්නේ මාතලේ රත්තොට පල්ලේගම වෙහෙරගල පුරාණ රාජ මහා විහාරස්ථානයේ විශේෂයෙන් මේ පල්ලේගම වෙහෙරගල පුරාණ රාජ මහා විහාරස්ථානය කියන්නේ නුවර යුගයට අයත් ඉපැරණි චෛත්‍යයකින් සමන්විත විහාරස්ථානයක්. නුවර රාජධානි සමයේ කිව්වහම නුවර රාජධානි සමයේ ආරම්භක රජතුමා තමයි විමල ධර්ම සූරි රජතුමා. ඒ රජතුමාට පුත් කුමාරවරු 3 දෙනෙක් හිටියා. ඉතින් ඒ පුත් කුමාරවරු 3 දෙනා පස්සේ කාලෙක මේ රට කොටස් 3කට බෙදලා මේ උඩරට රාජධානිය පාලනය කළා. ඒ පාලනය කරනකොට මේ මාතලේ කොටස මාතලේ දිසාව බාරව කටයුතු කළේ විජේපාල කියලා ප්‍රාදේශීය රජ කෙනෙක්. අර විමල ධර්ම සූරි රජතුමාගේ පුත් වරුන්ගෙන් එක පුතෙක්. ඉතින් ඒ මාතලේ රාජධානියට මේ මාතලේ දිස්ත්‍රික්කයේ පමණක් නෙවෙයි ත්‍රිකුණාමලය දක්වා ඒ මුහුදුබඩ ප්‍රදේශයේ දක්වා මේ මාතලේ රට විහිඳිලා යනවා. ඒ විහිඳිලා යන රට පාලනය කරපු විජේපාල රජතුමා ජීවත් වුණේ ගොඩපොළ ප්‍රදේශයේ තමයි මාලිගාව තිබුණේ. ඉතින් එතුමා මේ කන්දේනුවර කියන ප්‍රදේශයේ නිතර ගැවසුණා. ඒ වගේම ඒ හරිය ඒ කොටසෙත් මාලිගාවක් තිබුණා කියලා ජනප්‍රවාදී සඳහන් වෙනවා. අපි දැනටත් එක ස්ථානයක් හඳුන්වනවා මේ මාලිගාව තිබ්බ තැන කියලා. ඉතින් මේ මාලිගාවේ ඉඳලා මේ පහළ බලනකොට මේ අපි රැඳී සිටින මේ පඩිපෙළේ හදලා තියෙන මේ ගල ඒ කන්දට පිට්ටු ගෙඩියක් වගේ පෙනීමක් තියෙනවා. ඒ පෙනෙනකොට එතුමා කල්පනා කළාලු ඒ ස්ථානයේ ඉඳලා මේ පහළ බලලා වන්දනා කරන්නට මේ ගල උඩ කුඩා චෛත්‍යයක් හදන්නට ඕනේ කියලා. මේ ගල මහ විශාල පර්වතයක් නෙවෙයි කුඩා කඳු ගැටයක්. මේ කඳු ගැටයේ මුදුනේ කුඩා චෛත්‍යයක් එතුමා ඉදි කරලා තියෙනවා කියලා එක ජනප්‍රවාදයක් තියෙනවා. ඒ වගේම කන්දේ නුවර සිට මේ රත්තර ප්‍රදේශයට ගමන් කරන මාර්ගයක් මේ දැලිවල අසලින් ගමන් කරනවා. අපේ පුරාණ කතාවල තියෙනවා බෝ වැටක් සකස් කළායි කියලා කන්දේ නුවර සිට රත්තට රාජාංගණය වල දක්වා. තාමත් ඒ පැරණි බෝධීන් වල ශේෂ දකින්න තිබෙනවා. ඉතින් ඒ යන අතරතුර මේ ස්ථානය දැකලා මේ ස්ථානයේ මේ චෛත්‍ය නිර්මාණය කළා කියලා ඉතිහාසය සඳහන් වෙනවා. ඊට පස්සේ මේ ප්‍රදේශයේ ආශ්‍රව ජීවත් වෙච්ච ජනතාව මේ ස්ථානයේ චෛත්‍යයක් විතරක් පැවතීම නොගැලපෙනවායි කියලා කල්පනා කරලා
මේ ස්ථානයේ විහාරස්ථානයක් ගොඩනගන්න ඕනේ කියන හැඟීමෙන් ටැම්පිට විහාර මන්දිරයක් සකස් කරලා තිබෙනවා. ඔබට මේ පහලින් ඒක දකින්න පුළුවන්කම තියෙනවා. ඒක තමයි ටැම්පිට විහාර මන්දිරය. පස්සේ කාලයක ඒවා විවිධ වෙනස්කම් සිද්ධ කරලා තියෙන බව පේනවා. ඉතින් දැන් නැවත වතාවක් ඒ පැරණි ටැම්පිට විහාරය ඉස්මතු කරන්න කටයුතු කරමින් පවතිනවා. මේක තමයි වර්තමානයේ දක්වා මේ ඓතිහාසික පසුබිම විදියට අපි පෙන්වා දෙන්න පුළුවන්කම තිබෙනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ, අපි පෙර සඳහන් කළ පරිදිම ළමා සිතට දහම් මරුණ මාසික පෝදා වැඩසටහන මෙවර පටිගත කරනුයේ මාතලේ දිස්ත්‍රික්කයේ තුල පිහිටා ඇති වෙහෙරගල පුරාණ රාජමහා ටැම්පිට විහාරස්ථාන පුණ්‍ය භූමියේ සිටයි අපි මේ වැඩසටහන පටිගත කරනුයේ. ඔබට ඉහත සඳහන් කළ ටැම්පිට විහාරය දැන් අපගේ දර්ශන තලයේ පිටුපසින් දිස්වනු ඇත. එහෙනම් අපේ හාමුදුරුවනේ, අද දින වැඩසටහන ආරම්භ කරමින් ප්‍රථම වැඩසටහනේ මාතෘකාව ලෙසින් අප යොදා ගනු ලැබුවේ පාසල් ශිෂ්‍ය ජීවිතයේදී මිතුරන් ඇසුරු කිරීමේදී මිත්‍රයන් සමග කටයුතු කිරීමේදී අදහස් හෝමාරු කරගනිද්දී නිතර දෙවේලේ ඇතිවන ආවේගශීලීත්වය, ෂණික කෝපය සහ නුරුස්සන මනෝභාවයන් ආදිය බුදුදහම අනුව පාලනය කරගනිමින් නිවැරදි කල්යාණ මිත්‍ර සේවනයක් තබාගන්නේ කෙසේද යන්න වහන්සේගෙන් අසා දැනගැනීමට කැමැති අපේ හාමුදුරුවනේ. ඔව් සිතුම්, බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ ශාසනයේ පැවැත්ම, ඒ වගේම මේ ශාසනයේ අභිමතාර්ථ සාධනයට මූලික වශයෙන් බලපාන්නේම කල්යාණ මිත්‍ර ඇසුර කියලා. ඉතින් ඔබ මේ කතා කරනකොට ප්‍රශ්න කර හිටියේ මිත්‍රයන්, කල්යාණ මිත්‍ර ඇසුර අපි කොහොමද තෝරාගන්නේ? ඒ වගේම ඒ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනකොට අපිට ඇතිවෙන මනෝභාවයන්, ඒ කියන්නේ සිතුවිලි මනෝභාවයන් කියන්නේ. ආන්ගේ සිතුවිලි විශේෂයෙන් කෝපය, ශනික කෝපය, ඒ වගේම නුරුස්නා ගතිය, ඒ වගේම එකිනෙකා අතර ගැටීම් ඇති කර ගැනීමේ ලක්ෂණය කියන මේවා පාලනය කරගෙන ඒවාට බුදුදහමෙන් විසඳුම් ලබා දෙන්නේ කොහොමද කියලා. ඉතින් කල්යාණ මිත්‍රයන් ගැන විස්තර කරනකොට බුදු පියාණන් වහන්සේ නොඑක් සූත්‍ර දේශනාවල විවිධ විදිහේ දේශනාවන් කරලා තිබෙනවා. ඒ අතරේ වැදගත්ම දේ තමයි කල්යාණ මිත්‍රයෙක් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා සූත්‍ර පිටකයේ සඳහන් වෙන දේශනා. ඉතින් මේ දේශනා අතර තියෙනවා කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද? ඒ මිත්‍රයාගේ ලක්ෂණ මොනවද කියලා. දැන් අපි අහලා තියෙනවා උපකාරක මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා, අත්තක්කායි මිත්‍රයා, සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියලා මිත්‍රයෝ 4 දෙනෙක් අපිට දකින්න ලැබෙනවායි කියලා. ඒ කියන්නේ මේ මිත්‍රයෝ 4 දෙනෙක් නෙවෙයි. එකම මිත්‍රයා තුල මේ ලක්ෂණ පවතින්න පුළුවන්. මේ ලක්ෂණ 4. ඉතින් ඒ ලක්ෂණ 4 උපකාරක මිත්‍රයා කියන්නේ තමන්ගේ මිතුරාට නිතර උදව් කරන, උපකාර කරන මිත්‍රයාට. ඒ වගේම තමයි අනුකම්පක මිත්‍රයා කියන්නේ අපිට ලෝකේ වැඩිපුරම අනුකම්පාව දක්වන්නේ, සෙනෙහස දක්වන්නේ අම්මයි තාත්තයි දෙන්න. මෙන්න මේ අම්මයි තාත්තයි දෙන්න වගේ අපිට අනුකම්පා කරන, අපේ දුකේදී අනුකම්පා කරගෙන තමන්ගේ හදවතේ කම්පණය ඇති කරගෙන කටයුතු කරන මිත්‍රයෝ ඉන්නවා. ආන් මේ මිත්‍රයන්ට කියනවා, ඒ වගේ ලක්ෂණ තියෙන මිත්‍රයන්ට කියනවා අනුකම්පක මිත්‍රයෝ කියලා. අත්තක්කායි කියලා කියන්නේ තමන්ගේ යාළුවාට, තමන්ගේ මිත්‍රයාට යහපතක් වෙනවා දකින්න කැමැති යාළුවෝ. දැන් අපි දන්න ප්‍රමාණයට සමහරට අපි යාළුවෝ කියලා ආශ්‍රය කරන සමහර අය සිතුම් අපිට යහපතක් වෙනවා දකින්නකොට ඉරිසියා කරනවා. ඒ ඉරිසියාව ඇති වෙන එක සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ ස්වභාවය. ඉතින් ඒ ස්වභාවයෙන් හිටියට සමහර මිත්‍රයෝ ඉන්නවා තමන්ගේ මිත්‍රයා හැම වෙලාවෙම දියුණු වෙනවා දකින්න, යහපතක් වෙනවා දකින්න මිත්‍රයාට බලාපොරොත්තු වෙනවා. එයා තමයි අත්තක්කායි මිත්‍රයා. අනික් කෙනා තමයි සමාන සුඛ දුක්ඛ මිත්‍රයා. සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියන්නේ අපිට සමහරට යාළුවෝ ලං වෙන්නේ අපිට යමක් තියෙනකොට, අපි සැපසේ ඉන්නකොට, අපි සමාජයේ ඉහළ තලයක ඉන්නවා දකින්නකොට අපෙන් යමක් ගන්න බලාගෙන තමයි සමහර මිත්‍රයෝ ලං වෙන්නේ. හැබැයි අපිට විපතක් වෙච්චහම, අපිට යමක් නැති වෙච්චහම, අසරණ වෙච්චහම අපිට යාළුවෝ නැති වෙනවා. ආන් එහෙම නැතුව
දුකේදී සැපේදී ඉන්නවා වගේම ඉන්න පුළුවන් මිත්‍රයාට තමයි කියන්නේ සමාන සුඛ දුක්ඛ මිත්‍රයා කියලා. විශේෂයෙන් මේ ලක්ෂණ හතර මිත්‍රයා කියලා කිව්වට මේ ලක්ෂණ හතර එකම මිත්‍රයෙක් ගාව තියෙන්න පුළුවන්. ආන් ඒ වගේ මිත්‍රව ආශ්‍රය කරන්න කියලා බුදුහාර දේශනා කළේ. තවත් වැදගත් කතාවක් තියෙනවා. ඒ තමයි ධම්මපදයේ බාල වර්ගයේ පඬිත වර්ගයේ තියෙනවා නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජි දස්සනක්. නිග්ගහ්‍යවාදීන් මේදාවින් තාදිසම් පඬිතම් බජේ. බජේ කියන්නේ ආශ්‍රය කරන්න. මොන වගේ අයද? නිදානයක් පින්නනවා වගේ. වැරද්ද පින්නලා දෙන. යම්කිසි කෙනෙක් ඉන්නවා නම් එයා පඬිතෙක් කියලා. ඒ වගේම ඒ වගේ අය ආශ්‍රය කරන්න කියලා. සිතුම් එතකොට අපිට අර මුලින් කියපු විදිහට චිත්ත වේගීය සංකල්පයන් එන්න විශේෂයෙන් හදිසි කෝපය ඒ වගේම නුරුස්නා ගතිය වගේ මේ තත්වයන් ඇතිවෙන්න බලපාන කාරණයක් තමයි අවබෝධයෙන් තොරවීම. ඒ කියන්නේ අවබෝධයෙන් ජීවත් වෙනවා නම් මේ තත්වයන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අවබෝධය මොනවා ගැනද? අපිත් එක්ක ආශ්‍රය කරන, අපිත් එක්ක කටයුතු කරන පිරිස. බින්න රුචිකයි කියලා අපි දැනගන්න ඕන. බින්න රුචිකයි කියලා කියන්නේ විවිධ ආසාවන් තියෙනවා. විවිධ හැඟීම් තියෙනවා. හිතන විදිහත් වෙනස්. ඒ වගේම තමයි ඒ හිතන විදිය වෙනස් වෙනකොට මම බලාපොරොත්තු වෙනවා මං හිතන විදිහටම අනිත් කෙනත් හිතන්න ඕනේ කියලා. ආන්නේ කියන සංකල්පනාව හින්දා තමයි අපිට තරහ යන්නේ. ඉතින් අපි තේරුම් ගත්තොත් මම හිතන විදිහට අනිත් කෙනා හිතන්නේ නැහැ. මම ප්‍රාර්ථනා කරන දේවල් ඒතනත්ත ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මගේ යාළුවා හෝ මං ආශ්‍රය කරන උදවිය. ඒ වගේම තමයි මම ආස කරන දේ අනිත් කෙනත් ආස කරන්නේ නැහැයි කියලා. ඒකට උදාහරණයක් කියන්න. ඒ තමයි දැන් සමහර අය පැරණි ගීත අහන්න හැමෝම කැමති. බහුතරයක් දෙනා. හැබැයි ගීත අහන්න කැමති නැති පිරිසකුත් ඉන්නවා. හැබැයි එතකොට ගීත අහනකොට දැන් ගීත අහන උදවිය අතරත් සමහර අය හිතනවා මේ වර්තමාන කාලයේ තියෙන සින්දුවක් තමයි ගීතයක් තමයි ලස්සන කියලා. තව කට්ටියක් කියනවා දැන් තියෙන ගීත සින්දු කොහොටවත් නැහැ. එන්න පරණ සින්දු තමයි හොඳ කියලා. ඒක හේතුව තමයි ඒ උදවිය රුචි කරන ප්‍රිය කරන තත්ත්වයන් වෙනස්. ඒක හඳුනාගත්තොත් අර කියන හදිසි කෝපේ ගැටුම් ඒ වගේම නුරුස්නා ගති පාලනය කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකට දුන්න හොඳ සංකල්පයක් තමයි නානත්ත කායා නානත්ත සංඥා. විවිධ ශරීර. මේ යන්න අපි හැමෝම මේ දැක්කහම ඔබතුමා වගේ මගේ ශරීරය වෙනස්. ශරීරයත් වෙනස්. සංඥා කියන්නේ හැඟීම්. ඒවත් වෙනස්. මෙන්න මේ කියන විවිධාකාර හැඟීම් විවිධාකාර ශරීර තියෙන අපි එක වගේ ක්‍රියා කරන්නේ නැහැ. ඒක තේරුම් අරගත්තොත් අර කියන සාමාන්‍යයෙන් ඇති වෙන චිත්ත වේග පාලනය කරන්න හැකියාව තියෙනවා. ඒකට බුදුදහමෙන් දුන්න හොඳ තව විකල්පයක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී භාවනාව කියන එක. මෛත්‍රී භාවනාව තුළ අපිට උගන්වන්නේ තමන්ගේ මිත්‍රයා එක්ක විතරක් නෙවෙයි. සියලු සත්‍යය ගැනම මිත්‍රත්වයෙන් හිතන්න. හිතවත්කමින් හිතන්න. එයාට යහපතක් වෙනවා දකින්න කැමති වෙන්න. කියන සංකල්පය තමයි මෛත්‍රී භාවනාව තුළ තියෙන්නේ. ඉතින් ඒ වගේ භාවනාව පාවිච්චි කරලා භාවිතා කරලා මේක සමාජයට නූතන પરම්පරාවට භාවනා කරනවා කියනකොට ඒක විහිළුවක් වගේ වෙන්න පුළුවන්. හැබැයි භාවනාව භාවිතා කරලා මනස ඉහළ තැනකට ගේන්න පුළුවන් ක්‍රමවේද තියෙනවා. ආන්ගේ භාවනාව තුළින් කටයුතු කරනකොට අර අවබෝධය කියන එක ඇති වෙනවා. අවබෝධයෙන් තමයි චිත්ත වේගයන් පාලනය කරන්න පුළුවන්. ඒවට අපි අවශ්‍ය කරනු සකස් කරගන්න එක තමයි සිද්ධ කරන්න ඕනේ කියලා බුදුදහම අනුව මට මේ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්. එහෙමයි වේ හාමුදුරනේ. දැන් ඔබට පාසල් සිසුවෙකු ලෙසින් ජීවිතය ගත කිරීමේදී යහපත් මිත්‍රයින් ඇසුරු කිරීමටත් ඔබගේ ආවේගශීලීත්වය පාලනය කර ගැනීමටත්
හැකියාව ලැබෙනු ඇතැයි අප සියලු දෙනා අදිෂ්ඨාන කරන්නෙමු. අවසාන වශයෙන් අපේ හාමුදුරුවනේ ප්‍රතිභා මාධ්‍යාලය තුළින් ගෙනෙනු ලබන මෙම ළමා සිතට දහම් අරුණ වැඩසටහන ප්‍රථම අදියර වශයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පුරා විහිදී පැතිරී ඇති වෙහෙර විහාරස්ථානවලට ගොස් ප්‍රතිගත කරන වැඩසටහනක් පුන් පොහොයට ගෙනීම තමයි අපේ බලාපොරොත්තුව. ඒ වැඩසටහන පිළිබඳව අපේ හාමුදුරන් වහන්සේට හැඟෙන දේ දැන ගැනීමට මේ අවස්ථාවේදී මම කැමැතියි. ඔසිතුම් ඊටාම සතුටු වෙනවා. විශේෂයෙන් මමත් කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු විදියට සතුටු වෙනවා. දරුවෝ විදිහට තරුණ දරුවෝ විදිහට ඔබ හැම දෙනාම එකතු වෙලා මේ මාධ්‍යංශය මූලික වෙලා අද කාලයේ තිබෙන්නම ඕනෑ කරන කාලීන අවශ්‍යතාවය. ඇත්තටම සමාජ මාධ්‍ය භාවිතා කරන දැන් සමාජ මාධ්‍ය අපේ දරුවෝ භාවිතා කරන්නේ භාවිතේ නෙවෙයි අවභාවිතේ වෙන්නේ. ඉතින් සමාජ මාධ්‍ය කියන එක ඉතා වඩාත් ඵලදායි. සමාජ මාධ්‍ය පමණක් නෙවෙයි අන්තර්ජාලය කියන එකත් වඩාත් ඵලදායි විදිහට භාවිතා කරන්න අපිට පුළුවන්. දැන් අන්තර්ජාලය කියන දේ භාවිතයට ගත්තොත් ඉගෙන ගන්න මොනතරම් දේවල් තියෙනවද නේද? ලෝකයේ ගැන ඉතිහාසයේ හැම විෂයක් සම්බන්ධයෙන්ම දැනුම අන්තර්ජාලයේ තියෙනවා. අපිට ගුරුවරයෙක් ගාවට ගිහින් ලබා ගන්න දැනුමකට වඩා එහාට කී වපසරියක දෙයක් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා අන්තර්ජාලය හරහා. ඉතින් දහම් පණිවිඩයකුත් ඒ විදිහට මේ සමාජ මාධ්‍ය එනගේම මේ පොදු අන්තර්ජාල මාධ්‍යයන් භාවිතා කරගෙන සිද්ධ කරනවා නම් මේක ධර්ම දානයක්. දහම බෙදා හැරීමක්. හරියට අශෝක අධිරාජ්‍යයා අර ධර්ම විජය ප්‍රතිපත්තිය අනුගමනය කරනකොට රටවල් වලට ධර්මයේ ප්‍රචාරය කරා. ඒකලේ මිනිස්සු හරහා. දැන් අපිට මිනිස්යන් භාවිතා නොකර මේ මාධ්‍ය හරහා ඕනතරම් ලෝකයේ ඕනම තැනක ඉන්න කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඉතින් මේ කරන කාර්ය මම ඊටාම අගය කරනවා. මොකද මේක අවම වශයෙන් අපේ කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ දරුවෝ ටික හරි බලලා යම් පණිවිඩයක් අරගන්න එක ලොකු වටිනාකමක් තියෙනවා. එයින් මේ කියන දෙන පණිවිඩ සියල්ල මේ විදිහට ක්‍රියාත්මක නුණා. විශේෂයෙන් යම් කිසි එක පණිවිඩයක් හරි හිතට අරගෙන ඒ හරහා දරුවෙක් යහමකට යොමු වෙනවා නම් පුරුදු ඇති කර ගන්නවා නම් ඒක ලොකු උදව්වක් වෙනවා මේ සමාජයේ දියුණුවට ප්‍රගමණයට. ඉතින් ඒකට ඔබ දක්වන දායාද සහයෝගය ඒ වගේම දක්වන උනන්දුව අපි ඊටාම අගය කරනවා. මේක ධර්ම දානයක් විදිහට නෙවෙයි මාත්‍රේ දිස්ත්‍රික්කයේ පුරාම තියෙන ඓතිහාසික විහාරස්ථාන ඒ වගේම යම් වැදගත්කම් තියෙන විශේෂ විහාරස්ථාන පිළිබඳව අපේ දරුවන්ට දැන ගැනීමට හඳුනා ගැනීමට ඒවායේ තියෙන ඓතිහාසික වටිනාකම් අපේ උරුමය මොනවද කියලා දැනගන්න හොඳ තෝතැන්නක් වෙනවා. මම මේ වැඩසටහන අවසන් කරන නිසා මේ වචනේ මම කතා කරන්න ඕනේ. මේ පල්ලේගම බෝගම්බර ගාලේකොළුව අලකොළමඩ වගේ මේ ගම්මානවල ලොකු ඉතිහාසයක් තියෙනවා. ඒ ඉතිහාසය මේ සැඟවෙච්ච ඉතිහාසයක්. දැන් දරුවෝ දන්නෙත් නැහැ. ඉතින් මම මේ වෙලාවේ ඒ ඉතිහාසයෙන් බිඳක් ටිකක් හරි ඉස්සරහට අරගෙන දැන් අපේ විහාරස්ථානයේ වගේ මේ කොට්ටාසේ පුරාණ විහාරස්ථාන නුවර යුගයට සහ ඊට එහා යුගවලට සම්බන්ධ විහාරස්ථාන තියෙනවා. හැබැයි දරුවෝ දන්නේ නැහැ. ඉතින් ඒ දැනුවත් වීම ඊටාම වටිනවා. ඉතින් ඔබගේ මේ සත්කාර්යය සාර්ථක කරගන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා වගේම මුල්ම වැඩසටහන මේ රත්තොට පල්ලේගම වෙහෙරගල පුරාණ ටැම්පිට රජමහා විහාරස්ථානයේ තෝරා ගැනීම පිළිබඳවත් මම ඊටාම සතුටු වෙනවා. ඒ පිළිබඳවත් පුණ්‍යානුමෝදනාව ඔබ හැමදෙනාම සිද්ධ කරනවා. තෙරුවන් සරණයි. එහෙමයි අපේ හාමුදුරුවනේ. එසේනම් අප කෙමෙන් ළඟා වූයේ මෙම ආරම්භක වැඩසටහනේ අවසානයේ කරයි. අපව දහමින් සුපෝෂිත කරමින් අපගේ වැඩසටහනට සම්බන්ධ වුණු කයිකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය දුරන්දර අවසරයි නම කීමට පූජ්‍ය කැකලතැන්නේ ධම්මරතන අපේ ලොකු හාමුදුරන් වහන්සේට নমස්කාර පූර්ව පුණ්‍යානුමෝදනාව මේ අවස්ථාවේදී එක් කර සිටිනවා. ඒ වගේම අපේ හාමුදුරනි මේ වැඩසටහන සඳහා
බැතිබර දායකත්වයේ ලබා දුන් ගරු විද්‍යාලයේ විදුහල්පතිතුමන්වත් ඉතාමත් ආදරෙන් සිහිපත් කර සිටින අතර විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ සිසු දූදරුවන් එක්ව සෑම මාසකම පුන් පොහෝ දින ඔබට ඔබගේ නිවසට මෙම ළමා සිතට දහම් වරුණ මාසික පෝදා වැඩසටහන ගෙනීමට කටයුතු සූදානම් කර තිබෙනවා. එසේනම් අද දිනේදී මේ සාකච්ඡා කළ කල්යාණ මිත්‍ර ආශ්‍රය සහ ආවේගශීලී වේ පාලනය කරගන්න ආකාරය පාසල් ළමුන්ට පමණක් නොව වත්මන් සමාජයටම මෙහෙවරක් වෙතයි අප අධිෂ්ඨාන කරන්නෙමු. එසේනම් අපගේ ළමා සිතට දහම් වරුණ වැඩසටහන මෙතකින් නිමවට පත්වනවා. අපත් සමගින් එක් වූ සදහවත් බොදුනුවනි ඔබ සැමට තුන්රුවන්ගේ අනන්ත ආශිර්වාදය නොවඩුවම ලැබේවා. තෙරුවන් සරණයි.